කොහොමද යාළුවනේ? ඉතින් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරමින් ඔයාලව මගේ වීඩියෝ එකට සාදරයෙන් පිළිගන්නවා. මුහුද කියන්නේ හරි විශ්මයජනක තැනක්. හැමදෙනාම මුහුදට ගොඩක් කැමති. ඒ වගේම සමහරු බෝට්ටු වල නැව්වල යාත්‍රා කරන්නත් කැමති. ඒත් අපි අතින් සිදුවන ඇතැම් වැරදි, විවිධ කාලගුණික තත්ත්ව, යුද සටන් ආදී නිසා මුහුදුපත් වන නෞකාත් ඉතා සුලභයි. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ඉදිරිපත් කරන්නේ ඒ වගේ මුහුදුපත්ලේ සැනව ගිය ප්‍රකට නෞකා 5ක් ගැන. ඉතින් මේ ඔයාලා හැම විශ්මයෙන් පුරන විශ්මයජනක දේවල් රැගෙන එන හොඳම තැන G&T World. MS Estonia. වර්ෂ 1994 දී බෝල්ටික් මුහුදේ යාත්‍රා කරමින් තිබූ මේ නෞකාව කුණාටු සහිත කාලගුණය හා නෞකාව ඉදිරිපස දොරක් විවෘත වීමෙන් නෞකාවට ජලය පිරීම නිසා මුහුදුපත් වුණා. නෞකාව ඇතුලේ සිටි 989ක පිරිසෙන් 852 දෙනෙකුම මරණයට පත් වුණා. මේක නූතන කාලයේ සිදු වූ මාරාන්තිකම සමුද්‍ර අනතුරු වලින් එකක්. HMS Victory. HMS Victory කියන්නේ වර්ෂ 1744 දී කුණාටුවක් අතරතුර අතුරුදහන් වූ බ්‍රිතාන්‍ය නෞකාවක්. ක්‍රිස්තු වර්ෂ 2008 දී මේ නෞකාවේ සුන්බුන් සොයාගත්තා. ගිලී යාමේදී නෞකාවේ වූ 1150ක කාර්ය මණ්ඩලයේ කිසිවෙකුට බේරීමට හැකි වෙලා නැහැ. USS Arizona. ඇමරිකානු යුද නෞකාවක් වුණු මේ නැව වර්ෂ 1941 දී පර්ල් වලයට එල්ල වූ ජපන් බෝම්බ ප්‍රහාරය නිසා මුහුදුපත් වුණා. මෙහිදී සිදු වූ මරණ ගණන 1177. මේ සිදුවීමේ වැදගත්කම වෙන්නේ මේ ප්‍රහාරات එක්කම ඇමරිකාව දෙවන ලෝක යුද්ධයට එක්වීම. SS ඉන්ඩියානාපොලිස්. මේ නෞකාව හිරෝෂිමා නගරයට හෙළූ පරමාණු බෝම්බයට අවශ්‍ය යුරේනියම් හා වෙනත් කොටස් ප්‍රවාහනය කිරීමෙහි යෙදුණු ඇමරිකානු නාවික හමුදාවට අයත් යාත්‍රාවක්. වර්ෂ 1945. ඒ කියන්නේ දෙවන ලෝක යුද්ධ සමයේදී පැසිෆික් සාගරයේ යාත්‍රා කරමින් තිබූ මේ නෞකාව ගිලී ගියේ ජපන් සබ්මරීනයක් ප්‍රහාරයට ලක්වීම නිසායි. මෙහි සිටි මුළු සමාජිකයන්ගෙන් 880ක්ම ජීවිත චක්‍රයට පත් වී තිබුණා. ටයිටැනික්. මේ නෞකාව ගැන ඔයාලා හැමෝම දන්නවා. ටයිටැනික් නැව එකල නිෂ්පාදිත විශාලතම හා සුපෝකභෝගීම වගේ නෞකා වලින් එකක්. වර්ෂ 1912 දී එහි මංගල ගමනේදී උතුරු ඇට්ලාන්ටික් සාගරයේ තුල සුවිසල් අයිස් කුට්ටියක ගැටීමෙන් මේ නෞකාව මුහුදුපත් වුණා. ප්‍රමාණවත් තරම් ජීවිත ආරක්ෂක බෝට්ටු නොතිබුණු නිසා මරණ ප්‍රමාණයද ඉහළ ගියා. ක්‍රමක්‍රමයෙන් අපි මේ වීඩියෝ එකේ අවසානයට ඇවිල්ලා ඉන්නේ. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා මගේ channel එකත් subscribe කරන්න. මේ වගේ විස්මය කුතුහලයේ පිරුණු වීඩියෝ එකක් සමගින් අපි නැවත හමු වෙමු. එතෙක් රැඳී සිටින්න මගේ channel එකත් සමගින්.